ආයුබෝවන් එඩියුකේෂන් ටු බුද්දිසම් නාලිකාව සමගින් එක්වෙන ඔබ සැම අදත් ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. අද අපේ කතාබහ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන රුවන්වැලි මහා සෑය පිළිබඳවයි. ශ්‍රී ලාංකේයේ චෛත්‍ය නිර්මාණ කලාව දෙස විමර්ශනාක්ෂයෙන් බලන්නෙකුට මේ රුවන්වැලි මහා සෑය දාගත් කතාව ඉතාම සුවිශේෂී සන්ධිස්ථානයක්. ක්‍රිස්තුපූර්ව 161-137 අතර කාලයේ ශ්‍රී ලංකාද්වීපේ පාලනය කරන්නට යෙදුන දුටුගැමුණු මහා නරපතියාගේ විශිෂ්ට නිර්මාණයක් වන මේ රුවන්වැලි මහා සෑය අද්‍යතනයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පූජා නගරය තුල පිහිටා තිබෙනවා. ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේ ශ්‍රී ලංකාද්වීපයට බුදු සමය ලැබීමත් සමග එවකට රාජ්‍ය පාලකයා වූ දේවානම් පියතිස්ස මහරජතුමන්ගේ මූලිකත්වයෙන් සම්බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය සමස්ත ශ්‍රී ලංකාව පුරාවටම ගම් නියම් ගම් සිසාරා සැරිසරූ බව නොමද පාදකෝස්සේ අපට දැක ගැනීමට පුළුවන්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් සමග උන්වහන්සේ සම්බුද්ධ ශාසනය ලංකාද්වීපයේ පුරාවටම දීපව් ව්‍යවෘත කිරීමට කටයුතු සිද්ධ කළ බව අප වංශ කතාවල තොරතුරු සඳහන් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේත් දේවානම් පියතිස්ස මහරජතුමත් එක් දිනක් ප්‍රථමානේ රුවන්වැලි මහා සෑය පිහිටා තිබෙන ස්ථානෙන් ගමන් කරන අවස්ථාවක මිහිඳු මහරහතන් වහන්සේ දේවානම් පියතිස්ස මහරජතුමන්ට එක් අනාගත වාක්‍යයක් ප්‍රකාශ කොට තිබෙනවා. අද රුවන්වැලි මහා සෑය පවතන ස්ථානයේහි වැඩ වාසය කරමින් කරන ලද මේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ මෙම ස්ථානයේ මෙවැනි විශාල චෛත්‍යයක් ඉදිවන බව කලින් දැනගෙන සිටි බවයි. ඉතින් මෙම ප්‍රකාශයත් සමග දේවානම් පියතිස්ස මහරජතුමන් විශාල කළු ගලක සෙල්ලිපියක් කොටා මෙම ස්ථානයේ ස්වර්ණමාලී නමින් මහා චෛත්‍යයක් දුට්ටගාමිනී අභය නමින් ලංකාවේ රාජ්‍යත්වයට පත්වන තමන්ගේ මුණුබරෙකු ඉදි කරන බවට සෙල්ලිපියේ ලියා තැබුවා. කාලයාගේ ඇවෑමෙන් විවිධ දේශපාලනික අර්බුද ලංකාව තුල මතුවුණත් රෝහණ රාජධානිය දීර්ඝ කාලයක් පුරාවට ස්වාධීනව පැවති බව දැක ගැනීමට පුළුවන්. එලාර පාලකයා අනුරාධපුර රාජධානිය පාලනය කරන සමය තුලදී රෝහණය පාලනය කරන්නට යෙදුනේ කාවන්තිස්ස මහරජතුමයි. එතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වන ගාමිණී අභය හෙවත් දුෂ්ටගාමිණී අභය කුමාරයා එලාර රජුරුවන් සමග යුද්ධයෙන් පසුව එම යුද්ධය ජයග්‍රහණය කොට ලංකාද්වීපය එක්සේසත් කොට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියටත් සිංහල ජාතියේ අභිමානයටත් කටයුතු කළ ශ්‍රේෂ්ඨ නරපතියෙකු ලෙස අපට හඳුන්වාලිය හැකියි. එතුමාගේ සුවිශේෂී නිර්මාණයක් ලෙස රුවන්වැලි මහා සෑය එහෙමත් නැත්නම් ස්වර්ණමාලී මහා චෛත්‍යය අපට හඳුන්වාලිය හැකියි. මේ සම්බන්ධයෙන් එන ජනප්‍රවාද පොතකට අනුව මෙම ස්වර්ණමාලී මහා චෛත්‍යය අද වර්තමානයේ පිහිටා තිබෙන ස්ථානයේ අතීතයේ තෙලඹු ගසක් පැවති බවට ජනප්‍රවාදයන්හි සඳහන් වෙනවා. එසේම එම තෙලඹු ගසට අධිග්‍රහිත දේවදූතියක්ද සිටිය බවට එම ජනප්‍රවාදයන්හිම සඳහන් වෙනවා. දුටුගැමුණු මහරජතුමා මෙම ස්ථානයේහි සෑය කර්මාන්තය ආරම්භ කරන විට තෙලඹු ගස ඉවත් කිරීමට අවශ්‍ය වූ නිසා තෙලඹු ගස ඉවත් කරන අවස්ථාවේදී මේ ගසෙහි සිටි දෙව්දුව විමානයෙන් බිමට බැස රජතුමන්ට මාගේ විමානය ඉවත් නොකරන ලෙස ආයාචනා කළ බවත් එසේ ඉවත් කරන්නේ නම් මෙම ස්ථානයේ ඉදිකරන ඒ මහා චෛත්‍යයට තමාගේ නාමය තබන ලෙසත් ඉල්ලීමක් සිදු කළ බව අපේ ජනප්‍රවාදයන්හි සඳහන් වෙනවා. ඒ අනුව මේ මහා සෑයට ස්වර්ණමාලී යන නාමය තැබූ බව ඉතිහාසය සාක්ෂි දරනවා. වෙසක් පුරපසළොස්වක් පොහොය දිනකදී මෙම සෑයේ මුල් ගල තබා කටයුතු ආරම්භ කළ බවත් මේ සෑයෙහි ශක්තිමත් භාවයේ උදෙසා පදනම ඉතාමත්ම ශක්තිමත් අයුරින් සකස් කර බවට වංශ කතාවල තොරතුරු සඳහන් වෙනවා. මෙහි පේසා වලලු නවවතාවක් ගිලා බැස බවත් සෑයේ ශක්තිමත් භාවයට විශාල සේවයක් සිදුවන බවටත් වංශ කතාවල තොරතුරු සඳහන් වෙනවා. විවිධ ප්‍රාතිහාර්යයන් හමුවේ ඉදිකර ගන්නට යෙදුන රුවන්වැලි මහා සෑයේ ධාතු නිදානෝත්සවය එහෙමත් නැත්නම් ගර්භ නිදානෝත්සවයට ලෝකයේ සෑම දිශාවකින්ම එතෙක් වැඩ වාසය කළ සියලුම මහරහතන් වහන්සේලා පැමිණි බවට වංශ කතාවල තොරතුරු සඳහන් වෙනවා.
රජතුමන් ධාතුන් වහන්සේලා තැන්පත් දා කරඬුව හිස මතින් තබාගෙන තුන්වරක් සෑ ගර්භයේ පැදගුණ කොට ධාතුන් වහන්සේලා සෑ ගර්භයේ ඇතුළට වඩම්මා රෙදි ඇඳ මත අතුරා සම්බුද්ධ ශාසනය 5000ක් කල් පවතින්නේ නම් මේ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ නිර්මිත බුද්ධ ශරීරය මවාගෙන වැඩහිඳිත්වා යන අදිෂ්ඨානය කළ බවත් එම අදිෂ්ඨානය නිසාත් සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් කල් පවතින නිසාත් නිර්මිත බුදුසුරණ මෙවුන බවත් අපේ වංශ කතාවල තොරතුරු සඳහන් වෙනවා. එලෙසින් ඊටමත් ආශ්චර්යජනකමත් ලෙස ඉදිකරගන්නට යෙදුණු මේ සෑයේ ධාතු ගර්භ නිදානෝත්සවය අවසානයෙන් පසුව වර්තමානයේ මේ තියෙන තත්වයට මහා සෑය අලංකාරවත් අන්දමින් ඉදිකොට බොහෝ ජනයාගේ හිතසුව පිණිස වන්දනාවට පූජාවට පාත්‍ර කිරීමට කටයුතු සැලැස්වූ බවත් රජතුමාට මෙම සෑයේ අවසානයේ දකීමට පෙර රෝගීතුර භාවයට පත්වුණු නිසාවෙන් එතුමාන්ගේ සහෝදරයා වූ සද්ධාතිස්ස මහරජතුමන් විසින් මේ සෑයේ ඉතුරු කර්මාන්ත නිමවා මේ සෑය කොත්පලන්දවා වැඩ අවසන් කළ පූජාවට පාර කර හැකි ස්ථානයක් බවට පත් කළ බවට ඉතිහාසයේ සඳහන්. මෙම සෑයේ ආකෘතිය දෙස බැලීමේදී එය බුබ්බුලාකාර ආකාරයකින් එහෙමත් නැතහොත් දිය බුබුලක ආකාරයකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. සෑ මළුව වටාවට ඇත්පවුරක් නිර්මාණය කොට ඇති අතර එහි ඇතුන් 344 දෙනෙකු ඇතුළත් කොට නිර්මාණය කොට තිබෙනවා. වර්තමානයේ වන විට මේ සෑයේ උස අඩි 338ක් වන අතර එය මීටර වලින් 103ක් බවට පත් වෙනවා. සෑයේ වට ප්‍රමාණය අඩි 942ක් බවයි සඳහන් වෙන්නේ. එසේ වෙතත් විවිධ පරසතුරු උපක්‍රමයන් හමුවේත් රටේත් ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් අවාසනාවකට ඉතා දීර්ඝ කාලයක් කැලෑවැදී තිබුණු මෙම මහසෑය පසුකාලීනව නැවතත් සොයාගෙන වර්තමානයේ තිබෙන තත්ත්වයට ප්‍රතිසංස්කරණය කරන ලද්දේ අතිගෞරවාර්හ නාරංවිට සුමනසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසා 1940 ජුනි 17 වන දින මෙම මහසෑය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට කොත්පලඳවා බෞද්ධ ජනයාගේ වන්දනාවට සුදුසු ස්ථානයක් බවට පත් කළ බවට ඉතිහාසය සාක්ෂි දරනවා. අද අපි ඔබ හැම කෙනෙක්ම භුක්ති විඳින්නේ ඒ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් නැවත ප්‍රතිනිර්මාණය වූ මහසෑරජාණන් වහන්සේ පිළිබඳ උරුමයයි. මේ වීඩියෝව අවසන් කිරීමට මත්තෙන් රුවන්වැලි මහසෑරජාණන් වහන්සේ මෙලෙසින් වන්දනා කරමු. සුයස්මින් සුගතං සදාතු නිම්මායරං සුත් ජල බුද්ධ රූපං සුවන්නමාලිති පතිතනාමං වන්දාමහං තූපවරං මහං ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල යම් දාගබක සැතපෙනසේක්ද ස්වර්ණමාලී නමින් පහළ වූ ඒ මහා නර්ග වූ මහා ස්තූප රාජානන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරවයෙන් භක්තියෙන් මම නමස්කාර කරමි. සාදු සාදු සාදු.